ගොඩක් අය මේ දවස්වල අහන ප්‍රශ්නයක් තමයි බයිනෑන්ස් වලට පස්සේ ට්‍රේඩ් කරන්න හොඳම සහ විශ්වාසවන්තම ඇප් එක මොකක්ද කියලා. ඒකට හොඳම උත්තරේ තමයි බයිබිට් කියන්නේ. අද මම ඔයාලට පෙන්නනවා මුලින්දන්ම ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකේ ඉඳලම බයිබිට් ඇප් එකට ලොග් වෙලා වැඩ කරන තැනට එනකම්ම කොහොමද මේක නිවැරදිව කරන්නේ කියලා. හරි දැන් ඔයා අලුත් කෙනෙක් වුණත් බය වෙන්න දෙයක් නෑ. මම කරන මේ ස්ටෙප් ටික ඔයාලට ෆලෝ කරලා ලේසියෙන්ම account එකක් create කරලා verify කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු දැන් වීඩියෝ එකට. හරි මම පල්ලෙහා description එකේ දාලා තියෙන link එක click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ web page එකට අරන් එනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඊමේල් කියන තැනට ඔයාගේ ෆෝන් එකේ තියෙන වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න. හරි මම මේ විදිහට මගේ දැන්ට වැඩ කරන ඊමේල් ඇඩ්‍රස් එක මෙතනට ලබා දෙනවා. හරි ඊමේල් ඇඩ්‍රස් එක ලබා දුන්නට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා create account කියලා. ඔයාලා ඒක ක්ලික් කරන්න. හරි ඒක ක්ලික් කරාට පස්සේ සමහර විට ඔයාලට මෙන්න මේ වගේ security check එකක් එන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. මෙන්න මෙතන පල්ලෙහා තියෙන ඊතලේ අරගෙන මෙතන ඉස්තන පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට verification success කියලා බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයාලගේ email address එකට කෝඩ් එකක් එනවා. අපි එකක් ගමු. ඔයාලගේ ෆෝන් එකේ Gmail app එක open කරගන්න. open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ verification code එකක් බලා ගන්න පුළුවන්. හරි වෙරිෆිකේෂන් කෝඩ් එක දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔටෝමැටිකලි account එක create වෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ හොඳ strong password එකක් මෙතෙන්ට ලබා දෙන්න. හරි දැන් ඔයාලා හොඳ strong password එකක් ලබා දුන්නට පස්සේ මෙන්න මෙතන හරි ලකුණු ටික ඔක්කොම කොළ පාට වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ create account කියන එක click කරන්න. හරි දැන් ඔයාලගේ account එක create වෙලා ඉවරයි. ඔයාලා වෙබ්සයිට් එකෙන් රෙජිස්ටර් වුණාට ට්‍රේඩ් කරන්න ලේසිම ඇප් එකෙන්. ඒ නිසා අපි දැන් කෙලින්ම Play Store එකට හෝ App Store එකට ගිහිල්ලා Bybit කියලා සර්ච් කරලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගමු. ඉන්ස්ටෝල් කරගෙන ඊට පස්සේ ඔයාලා ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරාම මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. දැන් වම් පැත්තේ තියෙන පුංචි ප්‍රොෆයිල් අයිකන් එක ඔබන්න. ඊට පස්සේ මෙතන login now කියන බටන් එක සැරයක් ක්ලික් කරන්න. හරි මෙතනට දෙන්න ඕන අපි අර කලින් වෙබ්සයිට් එකෙන් හදපු ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි. ඊට පස්සේ මෙතන login now කියන බටන් එක ක්ලික් කරන්න. හරි පළවෙනි පාට ඇප් එකට ලොග් වෙද්දී ඔයාලට සමහර විට ඊමේල් එකට නැවතසරයක් කෝඩ් එකේ ඒ කෝඩ් එක එන්ටර් කරලා ඇප් එකට ලොගින් වෙන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතන create pass key කියලා තියෙනවා. වගේ fingerprint එකක් වගේ ඇඩ් කරලා verification එකක් security එකක් ඇඩ් කරගන්න පුළුවන් මේකට. මම මෙතන later කියන එක දෙනවා. හරි යාළුවනේ අපි දැන් account එකට log වෙලා ඉන්නේ. හැබැයි තාම වැඩේ ඉවර නෑ. වැදගත්ම දේ තමයි identity verification එක. නැත්නම් KYC කරන එක. මම දැන්ටමත් මගේ ID එකට පාවිච්චි කරලා මගේ main account එක verify කරගෙන තියෙන නිසා මට ආයෙ සැරයක් ID එක දීලා verify කරලා පෙන්නන්න බැහැ. මොකද එක්කෙනෙක්ට create කරන්න පුළුවන් එක Bybit account එකක් නිසා. හරි දැන් මම ඔයාලට වෙරිෆිකේෂන් කරන විදිය ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. මෙතන තියෙන වෙරිෆයි බටන් එක ඔයාලා ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලගේ country එක මෙතනින් select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට document type එක ID card එක හරි passport එක හරි driving license එක හරි දෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ මෙතන recommend කරලා තියෙන්නේ ID card කෙන එක දීලා මෙතන පල්ලෙහා confirm බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ID card එකේ clear photo දෙකක් අප්ලෝඩ් කරන්න ඕනේ.
ඔයාලා ID කාඩ් එකේ ක්ලියර් ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරගෙන ඊට පස්සේ අන්තිම ස්ටෙප් එක විදියට ඔයාලගේ මූණ පේන්න සෙල්ෆි එකක් ගහලා අප්ලෝඩ් කරන්න තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විනාඩි 5ක් හෝ 10ක් ඇතුළත ඔයාගේ account එක verify වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි නිවැරදිව Bybit ගිණුමක් හදාගන්නේ. ඔයාලට මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න, මම අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.